Susun Anshupasa Supimvanta Asha Rekamatana Kavasa Hengum Ranchuvila Re Pinna Pirila Nina Sipia Sarala Site Guma Kondura Sada Matama Lepina Navi Sada Makivila හයි ඉතින් ඔයාලට කොහොමද ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්නවැති කියලා මම හිතනවා vlog එක මුලදීම අද දවස ඔයාලට සුබ දවසක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා ඔයාලා දන්නවනේ මම මේ දවස්වල ගමේ ඇවිත් ඉන්නේ කියලා එහෙනම් ඉතින් අද මගේ දවස ගෙවෙන්නේ කොහොමද කියලා බලමුද? ඉතින් ගිය සතියේ vlog එකේ ඉතිරි ටික තමයි මම අද ඔයාලට අරගෙන එන්නේ. දැන් නම් වෙලාව දවල් 12:00ත් පහු වෙලා. ඉතින් ඔයාලට පේනවනේ උදේ වගේම තමයි තවමත් වැහි අඳුරයි. සැරින් සැරේට වහිනවා. ඉතින් දැන් ටිකකට කලිනුත් පොඩි වැස්සක් ගියා. ඉතින් වැස්සත් එක්ක මුළු පරිසරයම අඳුරු වෙලා වගේ තමයි තියෙන්නේ. ඉතින් දැන් මම මේ යන්නේ ෂැඩෝට තවල් කෑම එක දෙන්න. මේ තියෙන්නේ අපේ අම්මා අලුතින් හදපු කොමඩු වගාව. මෙතන ඉස්සෙල්ලා අපි ගොයන් ඉඳලා තිබුණා. අර ඇතරෙන්න කොමඩු තියෙන්නේ වැහලා මේ වැහලා නැමිලා මෙතන කලින් තිබුණේ කුඹුරක් අපි කන්න 3ක් 4ක් වගේ වගා කරා ඊට පස්සේ වතුර නැතුව වැඩි අතහැරියා මේ නම් ඉතින් පරණ වීඩියෝ ක්ලිප්ස් ටිකක් දැන් අපේ අම්මා කොමඩු වගා කරලා තියෙන තැන කලින් තිබුණේ මෙන්න මේ විදිහට කුඹුරක්. ඉතින් මට හිතුණා මේ වීඩියෝ ක්ලිප්ස් ටිකත් ඔයාලට මේ vlog එකටම එකතු කරලා දැම්මොත් හොඳයි කියලා කලින් තිබුණු විදිහත් බලා ගන්න. ඉතින් 2023 අවුරුද්දේ මට මතක විදිහට එක දිගටම වහින කාලයක් තිබුණා. ඉතින් ඒ කාලේ හොඳටම වැස්සත් එක්ක අපේ ගෙදර ඒ කියන්නේ ගෙදර පිටිපස්සෙන් උඩහට වෙන්න දිගටම ලොකු කන්දක් වගේ තමයි තියෙන්නේ. ඉතින් දිය උනනව වගේ දියසාරුව වගේ තිබුණා. ඒකත් එක්ක ඉතින් හැමතිස්සෙම පොළොවෙන් වතුර උනන්න ගත්තා. ඒකත් එක්ක ඉතින් අපේ අම්මා හිතුවා මෙතන කුඹුරක් කරන්න. කොහොම වුණත් ඉතින් කුඹුරක් කරන්න තරම් හොඳට වතුර තිබුණා. ඒ වුණාට ඉතින් කාලයක් යන්න අර පායන කාලෙකුත් ආවනේ. එතකොට ඉතින් වතුර හින්දෙන්න වගේ ගත්තා. එතකොට ඉතින් අපි ලිඳෙන් එහෙම වතුර පොම්ප කරලා දැම්මා. ඊට පස්සේ ආයෙ ඉතින් වගා කරේ නැහැ කුඹුරක්. දැන් ඉතින් එතන අපේ අම්මා කොමඩු වගාවක් තමයි ආරම්භ කරලා තියෙන්නේ. මේ තියෙන්නේ අපේ අම්මගේ කෝමාරිකා වගාව. මේ දවස්වල කෝමාරිකා වලට ලොකු ඉල්ලුමක් තියෙනවා. ඒක නිසා අපේ අම්මා කෝමාරිකා වගා කරනවා. බලන්න ඉතින් සරුවට වැවිලා තියෙනවා මේ දවස්වල. මේ හරියෙන් තමයි යන්නන්නේ. අපේ බල්ලා ඉන්නවා. මම කාලේ දාලා තාත කච්ච හොයන්න යනවා. අපේ ගෙදර බල්ලෝ දෙන්නෙක් ඉන්නවා. යාළ වෙනදට නම් ගෙදර ඉස්සරහා අඹ ගහේ තමයි දවල් වෙලාවට ගැට ගහලා ඉන්නේ. දැන් ලොකු වැස්සක් වහින්න ගත්තා. ඉතින් තාත්තා මෙන්න මේ ගේ අයිනෙන් ටක් ගාලා ගෙනල්ලා ගැට ගැහුවා. ඒක එච්චර ඔයාලා හිතන්න එපා. ඉතින් අපේ තාත්තා කච්ච හොයන්න යනවා. මදුරුවෝ ඉන්නවා මේ දවස්වල කැලේ හරියට. ඒක නිසා අද්දිකට
එහෙම කකුල් එහෙම වැහෙන්න ඇඳන් යන්න. මේ තියෙන්නේ අපේ අම්මගේ ඉරිඟු වගාව. අපි ගිය මාසේ නිවාඩුවට ගෙදර ඇවිල්ලා 18 19 වගේ මේ අපි මෙහි අපේ ගෙදර ආවා. එනකොට මෙන්න මේ චුට්ටිත්තම් පැල තමයි තිබුණේ. දැන් බලන්නකො දැන් අද මැයි මම හිතන්නේ මැයි 13. අද මැයි 13. දැන් ඉක්මනට ඒව ලොකු වෙලානේ. හරි ෂෝක් ඉතින්. මෙන්න මේ පැලේ නම මට මතක නැහැ. මේ වර කැඳ වලටත් දානවා බොන්න. මට නම් මතක නැහැ. අපි යන් අපේ ලිඳ බලන්න. මේ තියෙන්නේ අපේ ලිඳ. අපේ ලිඳ කවර් කරලා තියෙන්නේ. පොඩ්ඩක් ඉතින් මේ දවස්වල ඇසත් එක්ක තනකොළ රැවිලා මේ තියෙන්නේ අපේ ලිඳ. මෙන්න වතුර බොර පාට වෙලා වැස්සත් එක්ක. ලිඳටත් වඩා උසට මේ ඉරිඟු ගස් ඇවිල්ලා. මේ රම්බුටන් පොඩි ගැට තියෙනවා. මම මේ වීඩියෝ එකට වොයිස් කරන්නේ ජුනි 23 වෙනිදා. ඉතින් මේ වෙනකොට අපේ ගෙදර රම්බුටන් හැදිලා. ඉතින් තාත්තා වීඩියෝ කෝල් එකක් ගත්තම කියනවා එන්නලු රම්බුටන් ඉදිලලු ඉවර වෙන්න කලින් එන්න කියලා. මේ ඉතින් අපිට පුවක් එහෙමත් තියෙනවා අඩුවක් නැතුව. මේ ඉතින් පුවක් මණ්ඩිය. ලොකු තාත්තා මෙතන වැටෙන් එහා පැත්තේ ඉතින් ලොකු තාත්තලාගේ. අපේ දෙගොල්ලන්ගේම ඉතින් එකටම වගේ තමයි තියෙන්නේ. තියෙනවා රම්බුටන්. මේ තියෙන්නේ සතුත් ඉනවා දන්නෙත් නෑ. තාම පුංචි ගෙඩි. ගොඩක් කාලෙකින් රම්බුටන් කන්න බැරි වුණා මේ. දැන් ඉතින් ගෙදර නෙමෙයි ඉන්නේ. අර පේන්නේ අපේ ගෙදර. මම පුංචි කාලේ ඉඳන් හැදෙන මෙන්න මේ ගෙදර තමයි. අර උඩහට යන්න ඉතින් තියෙන්නේ අපේ වත්ත. අර ටිකේ නම් කෙසෙල් ඉඳලා තියෙන්නේ. ඉතින් අපේ ගෙදර ඉස්සරහා පාරට යන පාර. කජ්ජුත් තියෙනවා මේ දවස්වල. අර තියෙන්නේ කජ්ජු. මහා ලොකුවට නැහැ. සාමාන්‍යයෙන් ටිකක් තියෙනවා. මෙතන කාරිවිල වැලකුත් ගිහින් තියෙන්නේ. කුරුල්ලෙක් ඉන්නවා මේක ඇතුලේ. යන්නත් බෑ යාළුවනේ හරියම. මෙව කසනවා.
අර තියෙන තැඹිලි ගහ අපේ අයියා අයියාගේ මං හිතන්නේ පළවෙනි අවුරුද්දේ උපන්දිනයක කොහෙද ඉඳලා තියෙන්නේ. කියන සතුටුයි ළමයි. හැබැයි අයියා වගේම තමයි කිසිම රහක් නෑ මේකේ තැඹිලි. පාරට යන්න බෑ. කවුදෝ ඉන්නවා මාමා කෙනෙක්. මට ලැජ්ජයි වීඩියෝ කරන්න. කොහොම තමයි ඉතින් අපේ ගෙදර අපේ අම්මගේ ජොබ් එක තමයි කුකින්. අපේ අම්මා කුක් කෙනෙක්. දැනුත් ඉතින් අද රෑ තියෙන බණ ගෙදරකට උයන්න කියලා උදේ ගියා කිට්ටුවක. ඉතින් අද රෑට එවි. රෑට ඇවිල්ලා නිදාගෙන ආයි උදේ පාන්දර යනවා කිව්වා. ඊළඟ දවසේ දාන නිසා චූටි කුරුල්ලෝ වගේ සද්ද කරනවා. පේන්නෙත් නෑ බටුවට වගේ. පැණි කුරුල්ලෝ. වීඩියෝ කරගන්න බෑ අත්ෙන් අතට පියාඹල යනවා. පැණි කුරුල්ලෝ තව චූටි වර්ග කීපයක් ඉන්නවා. දෙවර්ගයක්ද කොහෙද ඉන්නවා. ඉතින් මේම තමයි ඉතින් අපේ ගෙදර. යන්තම් ඉරක් පායලා තියෙනවා. යාළුවනේ හරියට වැස්ස. දැන් අපේ ගෙවල් වලටත් වැස්ස. අපේ වෙනපොටත් වැස්ස. මම මෙන්න මේ ටිකට හරියම ආසයි. නිකන් ගුහාවක් වගේ පඳුරක් වගේ. ඔයාලට මතකද දන්නේ නැහැ මම කිව්වා අපේ මං වෙන්නප්පුවේ ඉන්න අපේ ගෙදර බටු වගේක් මම බටු කීප සැරයක්ම ගෙදරින් අරන් ගිහිල්ලා ඉන්දුව හරි ගියේ නෑ. ඔන්න පැල දෙකක් දැන් හැදිලා තියෙනවා කියලා. ඒ වුණාට දැන් තාම ගෙඩි නෑ හරියට. මෙන්න තියෙන්නේ අපේ ගෙදරේ බටු. තව කීපයක් තියෙනවා එහා පැත්තේ. පැද්ද වැවිලා තියෙන්නේ යාළුවනේ. අම්මට ඉතින් ඔක්කොම කරන්න බෑ. දැන් තාත්තත් වයසයිනේ. මේ බලන්න මල් මේ මල් වර්ගෙනම් මංගාව නැහැ. කීපයක් අරන් යන්න ඕනේ. මේ බලන්න ඉතින් මිරිස් එහෙමත් විදිලා තියෙනවා. මේ ටික කොහොමත් කැලේ වෙලා තියෙන්නේ. ඉතින් අම්මා තමයි ඔක්කොම ගෙදර වැඩ ඔක්කොම කරන්නේ. මේ දවස්වල අපේ ගෙදර අඹ තියෙනවා. ඉතින් අඹ ගෙඩියක් ගන්න තමයි දැන් හදන්නේ. මේ මොනරුන්ගෙන් වගේම ඌරුන්ගෙනුත් හරීම කරදරයක් තමයි තියෙන්නේ. මොනරුන්ගෙන් දවල් දවසට කරදරයි, ඌරුන්ගෙන් රැට කරදරයි. ඉතින් ඒක තමයි දැල් ගහලා වගා කරලා තියෙන ටික වට කරලා තියෙන්නේ. ඔන්න බලන්න යාළුවනේ අපේ අම්මා නැති වෙලාවට තාත්තා කරන දේවල්. ඉතින් බලන්නකො මේ ගහක් උඩ නැගගෙන කරන්නේ මොනවද කියලා. අඹ කඩනවා මට අරන් යන්න කියලා. ඉතින් අම්මා නැති වෙලාවට තාත්තා තනියෙන් දාලා යන්න බයයි. ලොකු අම්මලා ගෙදර ලොකු අම්මයි ලොකු තාත්තයි ඉන්නව නම් චුට්ටක් සැරින් සැරේට බලනවා. ඉතින් ඒ වුණාට නිතරම මේ විදියට දාලා යන්නේ නැහැ. මොකද අපේ තාත්තට කතා කරන්නත් බෑනේ. හදිසියක් වෙලා මොකක් හරි වෙලා වැටුනොත් එහෙම ගහකින් හරි
කෑ ගහන්නත් බැහැ. ඉතින් එන්නේ ඒක නිසා ඉතින් තනියම දාලා යන්න බයයි. කීප සැරයක්ම ගැඩොල් මඩුවෙන් කිතුල් ගහෙන් එහෙම වැටිලා අත බිඳිලා තියෙනවා. ඉතින් කොච්චර වුණත් කියන දෙයක් අහන්නේ නැහැ. දැන් ඉතින් වයසයි අවුරුදු 75ක් වෙනවා දැනට. මම ගේ ඇතුලේ කාමරේ තමයි හිටියේ. එකපාරට කෑ ගහන සද්දයක් ඇහිලා තමයි මන්ට අකාලා එළියට බැස්සේ බලනකොට තාත්තා අඹ ගහ උඩට නැගලා තාත්තගේ අතින් කෙක්ක වැටිලා. ඉතින් කෙක්ක අරන් දෙන්න කියලා තමයි කෑ ගහලා තියෙන්නේ. දැන් නම් අඹ ටිකක් කැඩුවා, අඹ ගෙඩි 5ක් විතර. මං කිව්වා දැන් ඇති ඔය බහින්න කියලා. ඒත් ඉතින් බලන්නකො ගහටම තියෙන්නේ ගෙඩි කීපයයි කියලා. ඒ ඔක්කොම ටික කඩන්න තමයි දැන් මේ හදන්නේ. කියන දේ අහන්නෙම නැහැ. මම කිව්වනේ ඔයාලට මම දැනුත් ගෙදරට වීඩියෝ කෝල් එකක් ගත්තම කියන්නේ එන්න රම්බුටන් හැදිලා තියෙනවා, ගොඩාක් පළතුරු තියෙනවා, එන්න ඇවිල්ලා අරන් යන්න කියලා. ඉතින් හරි ආදරේ තාත්තා මට, මමත් එහෙමයි. කතාවෙන් වීඩියෝ එක අවසානයටත් ආවා. එහෙනම් ඉතින් අදට මම ගිහින් එන්නම්. ආයෙත් ලබන සතියේ අලුත් vlog එකකින් හම්බ වෙන්නම්. ඔයාලා හැමෝටම බුදු සරණයි. ගොඩාරියක් ආදරෙයි.